හරි සුබ දවසක් ළමයි. ඔයාලගේ ප්‍රැක්ටිකල් වීඩියෝ සීරීස් එකේ ආලෝකයේ පාඩම යටතේ තුන්වෙනි ප්‍රැක්ටිකල් එක අවධි කෝණ ක්‍රමයෙන් ප්‍රිස්මයේ තනදි ද්‍රව්‍ය වර්තනාංකයේ සෙවීම ප්‍රිස්මය භාවිතා කරලා අවධි කෝණය C ආශ්‍රයෙන් කොහොමද වර්තනාංකයක් හොයන්නේ කියන තමයි අපි අද සාකච්ඡා කරන්න යන්නේ. මොකද ප්‍රැක්ටිකල් බුක් එකේ ප්‍රැක්ටිකල් අංක 18 පිටු අංක 85 ප්‍රැක්ටිකල් අංක 18 යටතේ තමයි අද අපි මේක සාකච්ඡා කරන්නේ. එහෙනම් සුපුරුදු විදිහටම ප්‍රැක්ටිකල් ගැන පොඩි අයිඩියා එකක් ගන්න අපි මුලින්ම රිසෝස් වීඩියෝ එකට යමු. රිසෝස් වීඩියෝෙන් බලාගමු කොහොමද මේ ප්‍රැක්ටිකල් එක විද්‍යාගාරයේ අපි විද්‍යාගාර තත්ත්වයේදී සිද්ධ කරන්නේ කොහොමද කියලා. ඊට පස්සේ අපි යමු කොහොමද මේ ප්‍රැක්ටිකල් එක එන ප්‍රශ්න කොහොමද අපි ස්ට්‍රක්චර් ප්‍රශ්නයකට හරියට උත්තර සපයන්නේ සහ ප්‍රැක්ටිකල් සම්බන්ධ විශේෂ කරුණු පිළිබඳව. හරි එහෙනම් අපි යමු රිසෝස් වීඩියෝ එකට. අවධි කෝණ ක්‍රමයෙන් ප්‍රිස්මයක් තනා ඇති ද්‍රව්‍යයෙහි වර්තනාංකය සෙවීම. මේ දැක්වෙන්නේ කඩදාසියක් මත තබා ඇති ABC නම් ප්‍රිස්මයක BC පාදයට ස්පර්ශ වන පරිදි අල්පනෙත්තක් සවිකර ඇති ආකාරය. මෙහි BC පෘෂ්ඨයට ස්පර්ශ වන පරිදි ඒ අල්පනෙත්ත මේක සිටුවා තිබෙනවා. දැන් අපි ප්‍රිස්මයේ AB මුහුණත තුලින් බැලුව විට එම අල්පනෙත්ත කෙලින්ම පේනවා. ඒ වගේම AC පෘෂ්ඨයෙන් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වීම නිසා එම අල්පනෙත්තේ ප්‍රතිබිම්බය මේ ආකාරයට දකින්න පුළුවන්. දැන් අපි AC තුලින් පෙනෙන ප්‍රතිබිම්බයේ දෙස බලමින් A සිට B දක්වා ඇස ගෙන යනවා. එවිට එම පෙනෙන ප්‍රතිබිම්බය නොපෙනී යන අවස්ථාවක් ලැබෙනවා. අපි නැවත B සිට A දක්වා ඇස ගෙන යන විට නැවත එය පෙනෙන අවස්ථාවක් ලැබෙනවා. මේ අන්දමට AB තුලින් බලමින් AC තුලින් පූර්ණාභ්‍යන්තර පරාවර්තනය වී පෙනෙන අල්පනෙත්තේ ප්‍රතිබිම්බය පෙනී නොපෙනී යන විශේෂ අවස්ථාව ලබාගත යුතුයි. මේ එම අවස්ථාව. මේ දැක්වෙන්නේ ABC ප්‍රිස්මය. එහි BC පෘෂ්ඨයට ස්පර්ශව අල්පනෙත්ත සිටුවා තිබෙනවා. දැන් එයින් නිකුත් වන කිරණ සෑම දිශාවකටම ගමන් කරනවා. මේ අවස්ථාවේදී මේ අල්පනෙත්ත ස්පර්ශව ඇති නිසා ප්‍රිස්මයට ඇතුල් වන කිරණ මේ ස්ථානයේදී වර්ධනය වෙන්නේ නැහැ. නමුත් අපි වෙනත් කිරණ කීපයක් ගැන සලකා බලමු. මේ කිරණය AC මුහුණතට ලම්බව ඇතුල් වන නිසා වර්ධනය නොවි ඉවතට ගමන් කරනවා. මේ කිරණය AC මුහුණතට පතන කෝණයක් ඇතිව පතනය වෙනවා. එම පතන කෝණය අවධි කෝණයට වඩා අඩු බැවින් ඉවතට වර්ධනය වී යනවා. මේ කිරණය විශේෂ කිරණයක්. මේ කිරණය තමයි AC මුහුණතට අවධි කෝණයෙන් පතනය වෙන්නේ. අවධි කෝණයේ C වලින් පතනය වන කිරණය AC මුහුණත දිගේ වර්ධනය වී යනවා. නමුත් අපි දන්නවා පතන කෝණය අවධි කෝණයට වඩා ස්වල්පයක් හෝ විශාල වුණ වහාම මෙම ලක්ෂයේදී පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයේ සිදුවන බව. නමුත්
අවදි අවස්ථාවයි පූර්ණාභ්‍යන්තර පරාවර්තන අවස්ථාවයි එකම මොහොතේ සිදුවන ලෙස සැලකිය හැකියි. එබැවින් මෙතන පරාවර්තන කිරණයත් පතන කෝණයටම පරාවර්තන කෝණයත් සමාන වෙනවා. එම කිරණය AB මුහුණතින් ඉවතට වර්ධනය වී යනවා. අපි පතන කෝණයට වඩා විශාල අවදි කෝණයට වඩා විශාල පතන කෝණයකින් පතනය වන කිරණයක් සැලකුවොත් එය පූර්ණාභ්‍යන්තර පරාවර්තනය වී AB වලින් ඉවතට එනවා. තවත් කිරණයක් ගත්තොත් එතනත් අවදි කෝණයට වඩා විශාලයි පතන කෝණය. එබැවින් එයත් පූර්ණාභ්‍යන්තර පරාවර්තනය වී AB වලින් ඉවතට එනවා. දැන් අපි මෙතන ඇස තිබ්බොත් AB තුලින් ඉවතට එන කිරණ මෙතන අල්පෙනෙත්තෙන් නිකුත් වන කිරණ නිසා මේ ඇසට පෙනෙනවා මේ ආලෝක කිරණ කෙලින්ම ආපු දිශාවක මෙම අල්පෙනෙත්තේ ප්‍රතිබිම්බයක් ඇති ලෙස. එනම් AC වල AC පෘෂ්ඨයෙන් පරාවර්තනය වී මෙම අල්පෙනෙත්තේ ප්‍රතිබිම්බයක් මේ දිශාවේ ඇති ලෙස මේ ඇසට පෙනෙනවා. අපි ඇස මෙහාට අරගෙන එනකොට ඒ ආලෝක කිරණ ඇසට වැටෙන සීමාව තුල එම අල්පෙනෙත්තේ ප්‍රතිබිම්බය දැකිය හැකි. නමුත් මේ අවස්ථාවෙන් එහාට කිරණ ඉවතට එන්න විදිහක් නැති නිසා මේ ප්‍රදේශයේදී එම අල්පෙනෙත්තේ ප්‍රතිබිම්බය දකින්න බෑ. එනම් මේ නිගමනය කළ හැකි AB මුහුණත තුලින් ඉවතට ආලෝක කිරණ පැමිණෙන්නේ අවදි අවස්ථාවෙන් පසුව AC පෘෂ්ඨයට පතනය වන කිරණ පමණයි. එබැවින් මේ සීමාව තුලදී ඇසට අල්පෙනෙත්තේ ප්‍රතිබිම්බයක් දැකිය හැකි. මේ සීමාවේදී ප්‍රතිබිම්බය දැකිය නොහැකි. අපි මේ පරීක්ෂණයේදී මේ අල්පෙනෙත්ත පෙනී නොපෙනී යන හෙවත් අවදි අවස්ථාවට අනුරූප කිරණයේ ගමන් මඟ සොයා ගැනීමයි කළ යුතු වෙන්නේ. A සිට B දක්වා සහ B සිට A දක්වා ඇසගෙන යාමේදී මේ සීමාවේදී පෙනී මේ සීමාවේදී නොපෙනී යනවා. ඒ විශේෂ අවස්ථාවේදී කිරණය ඇසට වැටෙන අවස්ථාව තෝරාගත යුතුයි. අපි මෙසේ අල්පෙනෙත්ත පෙනී නොපෙනී යන අවස්ථාවේ එය සමග එම ප්‍රතිබිම්බයේ සමග ඒකරේඛීයව අල්පෙනෙති දෙකක් සිටු විය යුතුයි. අපි දැන් බලමු අවසාන නිර්මාණය මගින් ප්‍රිස්මයේ අවදි කෝණය සොයන ආකාරය. මේ දැක්වෙන්නේ BC මුහුණකට ස්පර්ශව සිටවන ලද අල්පෙනෙත්ත. මේ දැක්වෙන්නේ AB තුලින් බලමින් AC පෘෂ්ඨය තුලින් පෙනුන P ගේ ප්‍රතිබිම්බය පෙනී නොපෙනී යන අවස්ථාවේ එම ප්‍රතිබිම්බය සමග ඒකරේඛීයව සිටවන ලද අල්පෙනෙති සිට වූ ස්ථාන දෙක M සහ N. අපි පළමුව P පිහිටුනේ සිට AC පෘෂ්ඨයට ලම්බකයක් නිර්මාණය කරනවා. මේ ලම්බ රේඛාව AC පෘෂ්ඨය කපන ලක්ෂය Q ලෙස සැලකමු. දැන් PQට QR සමාන වන පරිදි R ලක්ෂය ලකුණු කර ගන්නවා. PQ සමානයි QR. ඉන්පසු අපි MN ලක්ෂ හරහා රේඛාව නිර්මාණය කරනවා. එය AB පෘෂ්ඨය කපන ලක්ෂය S ලෙස ලකුණු කරනවා. දැන් SR යා කරනවා. දැන් මෙන්න මෙතනදී තමයි අවදි අවස්ථාව සහ පූර්ණාභ්‍යන්තර පරාවර්තනයේ ආරම්භ වූ අවස්ථාව වෙන්නේ. මේ සීමාවේදී අල්පෙනෙත්තේ ප්‍රතිබිම්බය පෙනී මේ සීමාවේදී නොපෙනී තිබුණා. දැන් එහෙනම් මේ ලක්ෂයේදී ඒ ලක්ෂය T ලෙස ගත් විට එම ලක්ෂයේදී PTS කියන කෝණය අවදි කෝණයෙන් දෙගුණයක් විය යුතුයි. C කියන්නේ අවදි කෝණය, පරාවර්තන කෝණයට පතන කෝණය සමාන නිසා මේකත් C ම වෙනවා. අපි මෙම නිර්මාණ වලින් පසුව මෙන්න මේ කෝණය මැන ගන්නවා කෝණමානයක් භාවිතයෙන්. එම කෝණය 2C වලට සමාන වෙනවා. එයින් අපිට වීදුරු, වාත,
අතුරු මුහුණත සඳහා අවධි කෝණය C ලබාගත හැකි. අපි ප්‍රිස්මය සඳහා අවධි කෝණය C සොයාගත් විට එම අවස්ථාවට ස්නෙල් නියමයේ යෙදීමෙන් n1 sin C සමානයි n2 sin 90 ලෙස ලැබෙනවා. පිටත වර්තනාංකය n2 සහ ඇතුළත වර්තනාංකය n1 ලෙස දක්වා තිබෙන්නේ. එවිට n1 සමානයි n2 බෙදීම sin C ලෙස ලැබෙනවා. sin 90 1 නිසා. බොහෝ විට පිටත වාතය ලෙස ගන්නා විට n2 අගය 1ට සමාන වෙනවා. එහෙමනම් ප්‍රිස්මයේ වර්තනාංකය n1 සමානයි 1 බෙදීම sin C වෙනවා. ඊට අමතරව ප්‍රිස්මයේ මේ මුහුණතට වෙනත් ද්‍රවයක් ආලේප කිරීම මගින් නැවත පෙර පරීක්ෂණයේ ලෙසම අවධි කෝණය C වෙනුවට C' සොයාගත් විට n1 සමානයි n2 sin 90 යෙදීමෙන් n1 දන්නා විට n2 හෙවත් පිටත ආලේප කරන ලද ද්‍රවයේ වර්තනාංකයත් සොයාගත හැකි වෙනවා. එනම් ප්‍රිස්මයෙන් ද්‍රවයට යන කිරණයක් සඳහා අවධි කෝණය ලබාගත යුතුය. හරි ළමයි. අවධි කෝණය ක්‍රමයෙන් ප්‍රිස්මයක් තැන් ද්‍රව්‍ය වර්තනාංකය සෙවීම ප්‍රැක්ටිකල් අදාළව අපි බැලුවා. මොකද්ද අපේ වීඩියෝ එක. රිසර්ච් වීඩියෝ බැලුවා. අපි අයිඩියා එකක් ගත්තා කොහොමද ප්‍රැක්ටිකල් එක කරන්න කියලා. අපි ස්ටෙප් බයි ස්ටෙප් ඕක ගැන ඉගෙන ගමු. එතකොට ඕකද අපි කරන්නේ ආලෝකයක් එනවා. එතනදී ආලෝක කිරණය පූර්ණ අභ්‍යන්තර පරාවර්තන ලක් වෙන්න ඕන ප්‍රිස්මය තුලින් ගමන් කරද්දී ඊට පස්සේ අපි අධීක්ෂණය කරනවා එයාගේ ප්‍රතිබිම්බය. සරලව අපි ගත්තොත් එහෙම මේව ප්‍රිස්මයක් ඇඳලා ඔක සටහනේ තියෙනවා මම හිතන්නේ ABC කියලා තියෙන්නේ. ප්‍රිස්මය අරගෙන මෙතනින් පැමිණෙන ආලෝක කිරණය මෙන්න මෙයාට මෙතන හයි කරලා එන ආලෝක කිරණය මෙයාගෙන් අවදි වර්තනයෙන් ලක් වෙලා නැත්නම් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයෙන් ලක් වෙනවා. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයෙන් ලක් වුණාට පස්සේ මෙන්න මේ සීමාව තුලද අපිට මේවා පේනවා. ඊට පස්සේ මෙන්න මේ පැත්තෙද්දී අපිට නොපෙනී යනවා. පෙනී නොපෙනී යන අවස්ථාව වෙන අවදි වර්තන අවස්ථාව කියලා. අන්න ඒ අවස්ථාව අඳුරගෙන ඊට අදාළ අවදි කෝණය හොයාගන්නවා මේ ප්‍රැක්ටිකල් අපි කරන් යන්නේ. ස්ටෙප් බයි ස්ටෙප් අපි ඉගෙන ගමු. මුලින්ම අපි බලමු මොනවද මේකට අවශ්‍ය උපකරණ කියලා. පරීක්ෂණ සඳහා අවශ්‍ය වන උපකරණ හා ද්‍රව්‍ය මොනවාද? මොනවද ඕන වෙන්නේ? වීදුරු ප්‍රිස්මයක්. පළවෙනි එක වීදුරු ප්‍රිස්මයක්. ඊළඟට අල්පෙනෙති. ඊළඟට මීටර රූලක්, කෝණමානයක්, සුදු කඩදාසියක්, අඳින පුවරුවක්, ඩ්‍රොයින් බෝඩ්, අඳින පුවරුවක්, පුවරු කටු සහ පුවරු කටු ඕනි වෙනවා. ඊළඟට පරීක්ෂණය ආරම්භ කිරීමට පෙර මූලික සැකස්ම මූලික සැකසුම සකස් කරගන්න ආකාරය ලියා දක්වන්න. නැත්නම් ඒක ලියන්න කියලා කියනවා. මොකද්ද කරන්නේ? මුලින් අපි කරන්නේ මොකද්ද? සුදු කඩදාසිය අඳින පුවරුව මත සවි කරගන්න. සුදු කඩදාසිය අඳින පුවරුව මත සවි කරගන්න. ඉන්පසු එය මත වීදුරු ප්‍රිස්මය තබා එහි දාර සලකුණු කොට
එහි දාර සලකුණු කොට AB ධාරයේ හරි මැදට වන්න AB ධාරයේහි හරි මැදට වන්න ආසන්න කියන්නේ මේ ධාරයට ආසන්නව අල්පෙනෙත්තක් සවි කරන්න. මොකක්ද කරේ? ඩ්‍රෝයින් බෝඩ් එක උඩ සුදු කඩාසිය තියාගත්තා, හයි කරගත්තා. පූර්ව කොටම පාවිච්චි කරන්නේ ඒකට තමයි. ඒක උඩ තියාගත්තා විදුරු පිස්මය, ධාර ටික ලකුණු කරගත්තා. හිත ආසන්නේ අපි හයි කරා. AB කියන විදුරු පිස්ම ධාරේ හරි මැදට වෙන්න අපි හයි කරගත්තා ඇල්පෙනෙත්තක්. හරිද? අල්පෙනෙත්තක් සවි කරගන්න. හරිද? ඒක හරි. ඊළඟ මත පෙන් අහන්නේ අල්පෙනෙත්තේ AB මත සිටුවීමට වඩාත්ම සුදුසු ස්ථානය කුමක්ද? PQR RQS කියලා තියෙනවා. මොකද්ද? සිටවන්න ඕන කොහෙද? Q හි. සිටවිය යුතු කුමන ස්ථානයේද? Q හි සිටවිය යුතුය. පළවෙනි එක අපි අයිඩියා එකක් ගමු. ඊට පස්සේ මෙයා අපි R ගේ සිටෙව්වොත් R ගේ ඉඳන් අපි අඳින්න ඕන AC ට ලම්බකයක්. හරිද? AC ලම්බකයක්. මෙන්න මෙහෙම. මේ ලම්බකයක්. ඒක ලම්බකයේ දිග අඩු වෙනවා. එහෙම ලම්බයක් අඳින්න එපයි. ඔය ලම්බකයේ දිග අඩු වුණාම නිරවත්තතාවය අවම වෙන්න පුළුවන්. ලියන්න යටතේ හේතු අහනවනේ. ලියන්න. R සිට වූ විට R සිට වූ විට R සිට AC ට අඳින ලම්බකයේ R සිට AC ට අඳින ලම්බකයේ දිග අඩු වී නිරවද්‍යතාවය අවම විය හැක. නිරවද්‍යතාවය අවම විය හැක. එතකොට S ගේ සිටවුවොත් S ගේ මෙයාගේ ඉඳලා මෙතනට එන කිරණය මෙතන ලම්බකයක්. මෙතනට එන කිරණය අවදි කෝණයට වඩා අඩු වෙන්න පුළුවන්. හරිද? අවදි කොනට අඩු වෙන්න බෑ. කොහොමද තේරෙනවනේ. දැන් මෙතන ඉඳන් පුතේ මෙයා ලම්බකයක්. හරිද? බෙදමුකෝ. ආලෝකයට මෙහෙම ඇන්දොත්. එතකොට ඇඳෙන කෝණයයි. හරිද? ඊට පස්සේ ලම්බක වෙන්න උඩ. එහෙම නැතුව දැන් මෙතන මේ ලම්බ කෝණය තියෙන්නේ. එහෙම නැතුව දැන් කොහොම ඉන්නකෝ දැන් සාමාන්‍ය මෙතන ආලෝකය නේ මෙහෙම මේ පැත්තට. ගහන අතර ගාවීනේ. එහෙම ආලෝකය නැකෙන්නේ. එතකොට ඒ කිරණය මෙතන විශාල ගොඩක් හැදෙන්න පුළුවන්. හරිද? මෙහෙම නැතුව දැන් අපහැදිලිවම වගේනේ. එහෙම නැතුව අපි ඔය ඉතා පහලින් ආලෝක කිරණයක් ලක්ෂයක් සැලකුවොත් ඉතා පහලින් ලක්ෂයක් සැලකුවොත් මෙන්න මෙහෙම මේ වගේ ලක්ෂයක්. එතකොට අපිට ඇඳෙන කිරණය නිකන් හිතන්නකෝ මෙහෙම ගියා කියලා. මෙයා කුඩා කිරණයක්, කුඩා කෝණයක්. ඒ කියන්නේ මොකද්ද? SC සිට AC ට පතනවන කෝණය අවදි කෝණයට වඩා අඩු වහොත් අවදි කෝණය සොයා ගැනීමේ අපහසුතාවක් ලක් වෙනවා. සහ එයාගේ විචල්්‍ය පරාසයත් ඉතා අවම වෙනවා. ඒ කියන්නේ අපි දැන් ගත්තොත් මෙතන ABC එක ගන්න නේද? සලකුව එහෙමනේ. ඒතකොට BC වල පරාසයත් ඉතා අඩු වෙනවා. පේනිය නොපෙනිය පරාසයත් ඉතා අඩු වෙනවා. පැහැදිලිද? ඒ හින්දා අපි අනිවාර්යෙන් ලබා යුත්තේ මැද ස්ථානයක් B විදිහට. ලියන්න. S ලබාගත වූ S සිට වූ විට
SC සිට වූ විට AC මත පතනය වන AC මත පතනය වන AC මත පතනය වන කිරණවල පතනය වන කිරණවල පතන කෝණය අවදි කෝණයට වඩා අඩු විය හැක. පතන කෝණය අවදි කෝණයට වඩා අඩු විය හැක. එවිට පරීක්ෂණය අසාර්ථක වේ. ඒ අවදි කෝණයක් ගන්න බැහැ. එවිට පරීක්ෂණය අසාර්ථක වේ. ඊළඟ අපෙන් අහනවා ආල්පෙනෙත්තේ AB සමග ස්පර්ශව තැබීමේ වාසිය. මෙන්න A මෙන්න B මෙතන ආල්පෙනෙත්ත ස්පර්ශව තිබ්බොත් AB පෘෂ්ඨයත් එක්ක තියෙන වාසිය මොකද්ද? දුරින් තිබ්බොත් AB පෘෂ්ඨෙනුත් වර්තනයට ලක් වෙනවා. හැබැයි ස්පර්ශවම තිබ්බොත් වර්තනයක් නැහැ. කෙලින්ම ආලෝක කිරණය AC පෘෂ්ඨයට බැදෙනවා. වර්තනයක් සිදු වෙන්නේ නැහැ. ලියන්න AB පෘෂ්ඨය සමග වර්තනය නොවන නිසා AB පෘෂ්ඨය සමග වර්තනය නොවන නිසා අවශ්‍ය කිරණය ලබා ගැනීම පහසු වේ. වර්තනය නොවන නිසා අවශ්‍ය කිරණය ලබා ගැනීම පහසු වේ. ඊළඟට අපෙන් අහනවා අවදි කෝණය ලබා ගැනීමට අවශ්‍ය පරීක්ෂණ සටහන ලබා ගන්න ආකාරය පැහැදිලි කරන්න. දෙවෙනි කොටස අහනවා සටහන ලබාගත් පසු අවශ්‍ය නිර්මාණය කරන ආකාරය පිළිවෙලට දක්වන්න. හිත නිර්මාණය කිරීම බලාපොරොත්තු වන්නේ කුමන කිරණය හඳුනා ගැනීමටද? කරුණු කීපයක් අපෙන් අහනවා. මොකද්ද කරන්න ඕන? මම මුලින්ම මෙහෙම අදිනවා ABC. පිස්මය. A B C. හරිද? අපි මුලින්ම අහන්න මොකද්ද? අවදි කෝණ ලබා ගැනීම අවශ්‍ය පරීක්ෂණ සටහන ලබා ගන්න ආකාරය පැහැදිලි කරන්න. දැන් මුලින්ම Q ගේ අල්පෙනෙත් හයි කරා. හරිද? Q හි අල්පෙනෙත් සවි කරලා ලියමු. BC පැත්තෙන් නිරීක්ෂණය කරමින් AC දෙසෙන් පෙනෙන ප්‍රතිබිම්බය AC දෙසෙන් පෙනෙන Q හි ප්‍රතිබිම්බය නිරීක්ෂණය කරමින් AC දෙසින් පෙනෙන Q හි ප්‍රතිබිම්බය නිරීක්ෂණය කරමින් C සිට B දක්වා ඇස යොමු කරන්න. C සිට B දක්වා ඇස යොමු කරන්න. මෙහෙම යද්දී කිසියම් අවස්ථාවකදී මෙයා පූර්ණ අභ්‍යන්තර නැහැ. කිසියම් අවස්ථාවක අවදි කෝණය පෙන්නට පස්සේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තන සිද්ධ වෙනවා. ඒතර මේ අවස්ථාවල C සිට B දක්වා මෙයා පේනවා. හරිද? හැබැයි පූර්ණ අභ්‍යන්තර පරාවර්තන ලක්ෂණ මොහොත අවසාන මොහොත අන්න ඉන්නේ හට මේ පැත්තටක පේන්නේ නැහැ. කිරණ මෙහාට එන්නේ නැහැ. හරිද? වර්තනය විතරනේ.
ඊට පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය. හරිද? අන්න ඒ මොහොත ගැන තමයි අපි සාකච්ඡා කරන්න ඕනේ. පෙනී නොපෙනී අවස්ථා. අපි ගුවේ C B දක්වා ඇස යොමු කරන්න. ඊට පස්සේ Q ප්‍රතිබිම්බය පෙනී නොපෙනී යන අවස්ථාවේ Q ප්‍රතිබිම්බය පෙනී නොපෙනී යන අවස්ථාවේ ප්‍රතිබිම්බය සමග එක එල්ලේ අල්පෙනෙති දෙකක් සවි කරන්න. අල්පෙනෙති දෙකක් සවි කරන්න. සිටවන්නයි හරි. හරිද? ඒ කියන්නේ මොකද්ද? මෙතනින් යද්දි පුතේ අවදි වර්තන අවස්ථාව තමයි පෙනී නොපෙනී යන අවස්ථාව වෙන්නේ. හරිද? අවදි වර්තන. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? දැන් අවදි වර්තනයෙන් පස්සේ මොකද වෙන්නේ? පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය. හරිද? පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයේ වෙද්දි මෙයා පේනවා. ඇයි ආලෝක කිරණය වැදිලා එනවා. හරිද? එහෙම නොවන අවස්ථාවල ඒ කියන්නේ අපි හිතමුකෝ මෙහෙම කියලා මෙතනදී පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය කොහොම ලොකුයි මෙහෙට එනවා. මෙහෙට වැදිද්දි මෙහෙට එනවා. මෙන්න මේ වගේ සීමාවක් තියෙනවා. ඒතර මෙයා මෙතන ඉගෙන මෙහාට නෑ. ඒක ගම ඔන්න ඕන. දස වර්තනේ. අය අවදි කොන ඉක්මවන්නේ නැහැ වර්තනේ. වර්තනේ විතරයි. පැහැදිලිද? වර්තනේ විතරයි. එතකොට මේ සීමාව කියන්නේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තන ලක් වෙන සීමාව. එතකොට ආලෝක කිරණ වැදිලා එනවා. මෙතනින් පෙන්වන්නේ අවදි වර්තනේ. ඒ තමයි මාජින් එක. ඉන් මෙහාට පේන්නේ නැහැ වර්තනයක් වෙන්නේ. මින් මෙහාට පේනමයි පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය කොහොම ආලෝක කිරණයක්වත් වෙන්නේ. පැහැදිලිද? හරි. ඊළඟට අපෙන් අහනවා දෙවෙනි කොටස එකේ සටහන ලබාගත් පසු අවශ්‍ය නිර්මාණය කරන ආකාරය පිළිවෙලින් දක්වන්න. මොකද්ද වෙන්න ඕන? ලියන පළවෙනි එක Q සිට AC ට ලම්බකයක් අඳින්න. Q සිට AC ට ලම්බකයක් අඳින්න. Q සිට AC ට ලම්බකයක් අඳින්න. මම හිතනවා ලම්බක ඇති කියලා. දන්නේ ලම්බක නෑ නේ කමන්නේ. තව ටිකක් මෙහාට කරන ලම්බක කරන්න. ලම්බකයක් අඳින්න. පළවෙනි එක. ඊපස්සේ ලම්බකයේ සිට අපි ලම්බකයේ සිට QL සමානයි LM වන ලෙස QL සමානයි LM වන ලෙස M ලක්ෂයත් AC මත ඇති L ලක්ෂයත් අඳින්න. AC මත ඇති L ලක්ෂයත් අඳින්න. අර ඉස්සර අල්පෙන් ඉඳන් අපි P1 P2 කියලා දාගමු. P1 P2. හරිද? ඊට පස්සේ ලියමු. මම මොන මෙතන මේ අල්පෙන් මෙතනම නැතු මෙන්න මෙහාට වෙලානක්කො. ලේසි. P1 P2 යාකොට P1 P2 යාකොට එයට BC හමු වන ලක්ෂය n ලෙසත් එයට BC හමු වන ලක්ෂය n ලෙසත් ලබා ගන්න. ඊළඟට NM යාකොට NM යාකොට
එයට AC හමු වන ලක්ෂය P ලෙස නම් කරන්න. ඉන්පසු QP යා කරන්න. QP යා කරාම මේ හැදෙන කෝණය කීයද? 2c. අවදි කෝණයක 2. QP යා කරන්න. හරිද? ඔය සරහනක් දාගන්න. ඔය සරහනක් ඇඳ ගන්න. ස්ටෙප් කීපෙම කිව්වා. හරිද? සාමාන්‍යයෙන් මේක මුලින්ම කරන ස්ටෙප් එක මම අංක ටික දාන්නම්. පළවෙනි ස්ටෙප් එක මෙතන මෙයා කොමත් එකනේ. Q අඳුර ගන්න ඕන Q වල ඉඳලා. හරිද? දැන් Q අපි අඳුරගත්තනේ. Q ලක්ෂණ මෙතන අඳ ගන්න එක පළවෙනි ස්ටෙප් එක. මෙයා දිහා මෙතන ඉඳන් බලන ගමන් මෙයා මේ දෙන ලකුණු ගන්න දෙවෙනි ස්ටෙප් එක. හරිද? ඊට පස්සේ මෙතන ඉඳන් මෙයා දෙනවා තුන්වෙනි ස්ටෙප් එක. QL සහ හතරවෙනි ස්ටෙප් එක L. දෙන QL දික් කරලා මේ දෙන සමාන විදිහට අඳ ගන්න එක තමයි දෙවෙනි එක. ඊට පස්සේ මොකද්ද කරන්නේ? මේ දෙන්න ඇඳලා මෙයා නම් කිරීම පස්වෙනි ස්ටෙප් එක. හරිද? මෙයාගෙන් ඉඳන් මෙයාට ලකුණු කරන එක හයවෙනි ස්ටෙප් එක. මෙයා මෙතනින් අඳින එක හත්වෙනි ස්ටෙප් එක. ඔන්න පියවර 7. පැහැදිලිද? ඔය තමයි පියවර ටික. පැහැදිලිද? දැන් ওই ටික වලින් සාමාන්‍යයෙන් ඔය ප්‍රශ්න ආයෙ එන්න පුළුවන්. පැහැදිලිද? හරි. දාගන්න. ඔය සරහනක් දාගන්න. ඔය සරහනක් දාගන්න. අන්තිමට අපි අහන ඊළඟ ප්‍රශ්නේ එකේ ඊට නිර්මාණය කිරීම බලාපොරොත්තු වෙන කුමන කිරණය හඳුනා ගැනීමටද? මොකද්ද? AC මගින් අවදි පරාවර්තන අනුරූප කිරණ ආදි පරාවර්තන අවදි වර්තනයට. AC මගින් අවදි වර්තනය නැත්නම් අවදි පරාවර්තනයට අදාළ කිරණ හඳුනා ගැනීම. ඒ මෙන්න මේ කිරණ. මේ කිරණ වෙන්නේ AC මගින් අවදි පරාවර්තන අනුරූප කිරණය ලබා ගැනීම. අවදි පරාවර්තන අනුරූප කිරණය ලබා ගැනීම. ඊළඟ ප්‍රශ්නේ QM රේඛාව AC ලම්බ කොන නිර්මාණය කිරීමේදී QL සමානයි LM සැලකීමේ අරමුණ කුමක්ද? QL සමානයි LM ලෙස සැලකීමේ අරමුණ කුමක්ද? අපි දකින්නේ මෙයාගේ ප්‍රතිබිම්බය. ඒක තමයි මේ බලා යන්නේ දෙපැත්තේ. ඒ ප්‍රතිබිම්බය එක එල්ලේ තමයි P1 P2 අපි මාක් කරන්නේ. එහෙනම් අපෙන් අහනවා මොකද්ද? AC ලම්බ නිර්මාණ කිරීමේදී QL සමාන LM සැලකීමේ අරමුණ කුමක්ද? මොකද්ද? AC හි පරාවර්තනයෙන් ලැබෙන AC හි පරාවර්තනයෙන් ලැබෙන Q හි ප්‍රතිබිම්බය තමයි පරාවර්තනයද? දැන් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයක් වෙනවා. හරිද? ඒතර අභ්‍යන්තර පරාවර්තන වෙන්නේ කොතනද? මේ ආදී. මේ පුෂ්ඨේ. එතකොට ඇයි සමාන දුර ළඟදී පරාවර්තනයකදී වස්තු දුර සමානයි ප්‍රතිබිම්බ දුර. හරිද? අපි ඌ AC පරාවර්තන ලැබෙන Q ප්‍රතිබිම්බේ AC පරාවර්තන ලැබෙන Q ප්‍රතිබිම්බේ AC ට ලම්බකව අපෙන් අහන්නේ සරලව මොකද්ද? ඒ වගේ අරමුණ. හරි. AC පරාවර්තන ලැබෙන Q ප්‍රතිබිම්බේ වස්තු දුර ප්‍රතිබිම්බ දුරට සමාන වන නිසා
වස්තුව සමානයි ප්‍රතිබිම්බ සමාන වන නිසා මෙයානේ පරාවර්තන පෘෂ්ඨය. ඒ සිතන පරාවර්තන පෘෂ්ඨය. පූර්ණ අභ්‍යන්තර පරාවර්තන සිද්ධ වෙන්නේ. එතකොට මොකද්ද වෙන්න ඕන? දැන් මොකද තේරෙනවද කියන්නේ? මේ ගාහන්තර මාධ්‍යයක් වීදුරු, පිළිතර මාධ්‍යයක් වාතය. මෙහෙම આવුත් මෙහෙම වෙනවා. පොඩ්ඩක් කෝණ වැඩි කරනවා. මෙහෙම වෙනවා. තව චුට්ටක් වැඩි කරනවා. මෙහෙම වෙනවා. තව ටිකක් වැඩි කරනවා. ඔන්න පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයක් කරනවා. දැන් මොකද්ද වෙන්නේ? මේ තමයි පරාවර්තන පෘෂ්ඨය. එතකොට වස්තු දුරයි ප්‍රතිබිම්බ දුර සමාන වෙනවා. පැහැදිලිද? අන්න ඒක අපි කියන්නේ q වල සමානයි lm යුතුයි. ඒ තමයි අනේ. ඒක මොකද්ද පිළිගුව? AC පෘෂ්ඨයෙන් පරාවර්තනය වන q ප්‍රතිබිම්බයේ වස්තු සමානයි ප්‍රතිබිම්බ දුර විය යුතු නිසා වස්තු සමානයි ප්‍රතිබිම්බ දුර විය යුතු නිසා q වල සමානයි lm විය යුතුය. q වල සමානයි lm විය යුතුය. q වල සමානයි lm විය යුතුය. ඒක දෙවෙනි කොටස. NC අතරදී AC දෙස බැලුව විට ඉතා පැහැදිලි ප්‍රතිබිම්බයක් දෘශ්‍ය වේ. NC අතරදී AC දෙස බැලුව විට ඉතා පැහැදිලි ප්‍රතිබිම්බයක් දෘශ්‍ය වේ. එයට හේතුව කුමක්ද? මොකද්ද? NC ප්‍රදේශයේදී කිරණ පූර්ණ අභ්‍යන්තර පරාවර්තන ලක් වෙන නිසා සම්පූර්ණ කිරණම මේක ඔස්සේ යනවා. ලියන්න. NC ප්‍රදේශයේදී සියලු කිරණ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට ලක්වන නිසා පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට ලක්වන නිසා පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට ලක්වන නිසා ඊළඟට BN කොටසදී AC වල ඉතා අපහැදිලි ප්‍රතිබිම්බ දෘශ්‍යයේ මේට හේතුව කොහොමද? මෙන්න මෙතන BN කොටසදී ඉතා අපහැදිලි පෘෂ්ඨයක් වෙන්නේ. මොකද හේතු වෙන්නේ? BN කොටසදී සිද්ධ වෙන්නේ ආලෝක කිරණය මොකද්ද? වර්තනයට ලක් වීමයි. එතකොට මොකද වෙන්නේ? ආංශික පරාවර්තනයෙන් විතරයි මේ කොටසදී ආලෝක කිරණ පැමිණෙන්නේ. ආංශික පරාවර්තනයෙන් විතරයි මෙතෙන්දී අපිට මේ කොටසදී බලද්දී වස්තුවක් පේන්නේ. හරිද? අන්න ඒ හින්දා තමයි ඊටම අපහැදිලි ප්‍රතිබිම්බයක් අපිට පේන්නේ. මේ කොටස සම්පූර්ණ කිරණේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තන ලක් වෙලා වස්තුවේ ප්‍රතිබිම්බය මෙතන පේනවා අපිට. මේ කොටසදී වෙන්නේ කියන්නේ මේ හැදෙනවා ලස්සනට පේනවා. මේකෙදි මොකද්ද වෙන්නේ? ආංශික පරාවර්තන කළා. ඊට අපහැදිලි ප්‍රතිබිම්බයක් විතරයි දකින්න පුළුවන්. අපි ලියමු මෙන්න මෙහෙම. AC වලින් අවදි කෝණයට වඩා අඩු පතන කෝණ වලින් කිරණ වර්තනය වීමේදී ආංශික පරාවර්තනය සිදුවේ. ආංශික පරාවර්තනය සිදුවේ. එවිට කිරණ කිහිපයක් පමණක් පරාවර්තනය වන බැවින් ප්‍රතිබිම්බය අපහැදිලි වේ. කිරණ කිහිපයන්ට කිරණ සුළු ප්‍රමාණයක් පමණක් පරාවර්තනය වන බැවින් ප්‍රතිබිම්බය අපහැදිලි වේ. හතරවෙනි කොටස. ඊට ප්‍රතිබිම්බයේ දෘශ්‍ය වන්නේ එකම ස්ථානයකද? ඔව්. මොකද හේතුව? ඔව්. හැම වෙලාවෙම මෙතන.
මොකද හේතුව? මොකද හේතුව? දැන් මෙතන බලන් ඉඳලා අපිට මේ හැම වෙලාවෙම මේ හොඳට පේනවා මේ. හරිද? මොකද එක වස්තුවකින් හැබැයි එක ප්‍රතිබිම්බයක්. ආලෝක පරාවර්තනයේදී වස්තු දුර සමානයි ප්‍රතිබිම්බ දුර. අපි කණ්ණාඩියෙන් බලද්දී අපි අපේ ඉඳන් දර්පණයට තියෙන දුරයි දර්පණය ඇතුළේ ඉන්නවනේ අපි. කන්න තුල අපි ඉන්න උදේපන්ද මොන බලන්නේ? කන්නඩි තුල අපි ඉන්නවනේ. මම කණ්ණාඩියට මීටරයක් දුරින් නම් ඉන්නේ. ඇතුළේ ඉන්න එකත් මීටරයක් දුරින් ඉන්නේ. මං කණ්ණාඩිය ළඟම නම් ඉන්නේ. ඇතුළේ ඉන්නවත් ළඟමයි ඉන්නේ. පැහැදිලිද? එහෙනම් හැම වෙලාවෙම අපෙන් අහන්නේ මොකද්ද? ඊට ප්‍රතිබිම්බ දෘශ්‍යන එකම ස්ථානය. ඔව්. මොකද එකම වස්තුවක් තමයි පරාවර්තනය වෙන්නේ. ලියන්න. ඔව්. පරාවර්තනය ලැබෙන්නේ එකම ප්‍රතිබිම්බයක් බැවින්. හැම වෙලාවෙම වස්තුව සමාන ප්‍රතිබිම්බ දුර. පරාවර්තනය ලැබෙන්නේ එකම ප්‍රතිබිම්බයක් බැවින්. ඊළඟ ප්‍රශ්නේ 6 P1 P2 කිරණ ලබාගැට ඇල්පනෙත සිටුවන ආකාරය ලියන්න. ලියමු. මොකද්ද? Q අල්පනෙතෙහි ප්‍රතිබිම්බය කියන Q හි ප්‍රතිබිම්බය වැසී යන පරිදි කියන්නේ මෙතනින් බලද්දී ආ වැහෙන විදිහට වැසී යන පරිදි P1 අල්පනෙත සවි කරන්න P1 අල්පනෙත සවි කරන්න ප්‍රතිබිම්බය සහ අල්පනෙත යන දෙකම එක එල්ලේ ප්‍රතිබිම්බය සහ අල්පනෙත යන දෙකම එක එල්ලේ P2 අල්පනෙත සවි කරන්න. හතේ එක මැනගත් කෝණ අංශක 89යි කලා 20යි. ප්‍රිස්ම ද්‍රව්‍ය සඳහා අවදි කෝණය කුමක්ද? මොකද අපිට එන්නේ? අපිට 89 කලා 20 කියන්නේ 2C. 2C සමානයි 89යි කලා 20යි. එහෙනම් C සමානයි කීයද? 89 බෙදන්න බෑ. 88 බෙදමු. 44යි. අංශක. එකක් කියන්නේ කලා 60ක්, කලා 60යි, කලා 20යි, කලා 80යි. දෙකෙන් බෙදුවම කලා 40යි. අංශක 44යි. කලා 40යි. මොකද්ද ඒ? අවදි කෝණය C. ඊළඟට ප්‍රිස්ම ද්‍රව්‍ය සඳහා වර්තනාංකය කුමක්ද? ප්‍රිස්ම ද්‍රව්‍ය සඳහා වර්තනාංකය කොහොමද? ඔක ගත්තේ කොහොමද ගන්න? සරලවම. පූර්ණ අභ්‍යන්තර පරාවර්තන අවස්ථාවනේ. මෙහෙම ගත්තොත් මෙයා C ආලෝක කිරණේ උපරිම අවස්ථාව මෙන්න මෙතනින් යන්නේ. අපි ගන්න පූර්ණ අභ්‍යන්තර පරාවර්තන ලක් වෙන අවස්ථාව සහ අවදි අවස්ථාව දෙකම එකයි. මේ ලක් වෙන පටන් ගන්න අවස්ථාව මින්හට වර්තනය මින්හට පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය. කොහොමද ගන්න? සරලව මෙහෙම. මෙහෙම. මෙතන C නේ. මෙයාගේ වර්තනාංකය A. මෙතන වාතයේ වර්තනාංකය 1යි. මේ කොනංශක 90යි. අන්න ඕකෙන් අපි ස්නෙල් නියමය දාලා ගන්නවා. මම ලියන්න පේනවද නැහැ. ස්නෙල් නියමයෙන් එකපාර ගන්න පුළුවන්. හරිද? මොකද්ද? n වතාවක් sin C සමානයි වාතයේ වර්තනාංකය 1යි. එක වතාවක් sin 90 sin 90 1යි. එහෙනම් මම ලියන n සමානයි මොකද්ද? මෙතන 1යි එක යට sin C. අන්න එහෙනම් මම ලියන n සමානයි එක යට sin C නේ. ඒ කියන්නේ එක යට sin 44යි කලා 40යි. එහෙනම් n නොකියත් n වලට එනවා එක බෙදීම 0.7යි 35 කිට්ටුයිනේ 7.30යි. n සමානයි
කෙලින්ම 1.42 ඔන්න වර්තනාංකය කිව්වා 1.42 වීදුරු වර්තනාංකය ආසන වශයෙන් 1.42 අපි ඒක දන්නවා හරිද හරි ඊළඟට අහන තුන්වෙනි කොටස අවම අපගමන කෝණය සෙවීමට වඩා මෙම ක්‍රමයේදී විශේෂ වාසය වස්තු කුමක්ද මතක් කරගෙන අවම අපගමන කෝණ අවස්ථාව ප්‍රස්තාරක නදින් තියෙන්නේ මතක ඇතිනේ හරිද මොකද්ද වාසි මොකද්ද මේකේ එක් පරීක්ෂණයකදී කෙලින්ම අවදි වර්තනාංගය සොයන්න පුළුවන් කෙලින්ම වර්තනාංගය සොයන්න පුළුවන් යන එක් පරීක්ෂණයකින් පමණක් වර්තනාංගයේ සෙවිය හැක එකපාරින්ම වර්තනාංගයේ සොයන්න පුළුවන් එක් පරීක්ෂණයකදී වර්තනාංගය සෙවිය හැක ඊළඟට අවාසි මොකද්ද අවම අපගමන ක්‍රමයෙන් මෙන් පාඨංග කිහිපයක් ගැනීමට සිදු නොවේ දෝෂ සහිතයි අවම අපගමන ක්‍රමයෙන් මෙන් පාඨාංග කිහිපයක් ගැනීමට සිදු නොවේ එතකොට ඒක දෝෂ සහිතයි ඊළඟට ප්‍රස්තාරයක් ඇඳීමට සිදු නොවේ ප්‍රස්තාරයක් ඇඳීමට සිදු නොවේ ඊට 8 වෙනි එක අහනවා මෙම පරීක්ෂණය කිරීමට ප්‍රිස්මයේ වර්තක කෝණයේ බලපෑමක් තිබේද වර්තක කෝණය ඉතා කුඩා වුණොත් ප්‍රිස්ම කෝණය ඉතා කුඩා වුණොත් BC පාදය ඉතා කුඩා වෙනවා එතකොට විචලනය වෙන්න පුළුවන් ප්‍රමාණය ඉතා කුඩායි පරීක්ෂණයේ දෝෂ සහිත වෙන්න පුළුවන් පාඨාංග නිමෙත දිශාවේ අඩු වෙන්න පුළුවන් අනිවාර්යෙන් බලපෑමක් තියෙන්න අපි මෙහෙම ලියමු දෝෂය තියෙන ලියන්න ප්‍රිස්ම කෝණය නැත්නම් වර්තක කෝණය ප්‍රිස්ම කෝණය කුඩා වූ විට BC පාදය කුඩා වේ BC පාදය කුඩා වේ ලම්බක දුරවල් කුඩා වූ විට පාඨාංක දෝෂ සහිත විය හැක ඇතම් විට කියන ආලෝක කියන ඊළඟට මේ පැත්තේ මෙහෙට වදින්න පුළුවන් BC පාදේ ඇතම් විට BC පාදයේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයේ සිදුවිය හැක. ඒ කියන්නේ මෙන්න මේ වුණොත්. ඊටම චුඩු එහෙම ලක්ෂයක් තිබිලා. මෙහෙම නෙමෙයි නබුවේ. මෙන්න මෙහෙම වෙනව වෙන්න පුළුවන්. ආවන වෙන්න පුළුවන්. පැහැදිලි? කුඩා වෙන්න බෑ. නැත්නම් මෙතන BC පාදයේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයේ සිදුවිය හැක. ඊළඟට ප්‍රශ්නාංක 9 AC පෘෂ්ඨයේ මත ද්‍රව ස්තරයකින් සිහින් විදුලිත හඩුවක් තබයි. ඊට ක්‍රමයෙන් ද්‍රවය වර්තනාංගයේ සීමට ද්‍රවයේ වර්තනාංගය කුමන ආකාරයේ විය යුතුයිද? අපි දන්නවා මෙතන වීදුරුව තිබ්බා, එළිය වාතය තිබ්බා. වර්තනාංගයේ ගද්දි වීදුරුව වර්තනාංගයේ වැඩි වාතයට වඩා. දැන් මෙතන ද්‍රවයක් දාලා වීදුරු කැලලක් මොකක්ද තියෙනවද වතුර වල හිටනකොට. ඒතකොට අනිවාර්යයෙන් ද්‍රවයේ වර්තනාංකය වීදුරු වර්තනාංගයට වඩා අඩු විය යුතුයි නැත්නම් පූර්ණ බෙද පරාදන සිද්ධ වෙන්නේ නැහැ ප්‍රැක්ටිකල් එක සම්පූර්ණයෙන්ම දියාරු වෙලා යනවා. පැහැදිලිද? එහෙනම් ලියා ගන්න. මොකක්ද ලියන්න ඕන? ප්‍රිස්මයේ ද්‍රව්‍යයට වඩා ද්‍රවයේ වර්තනාංකය අඩු විය යුතුය.
ක්‍රිස්මේ ද්‍රව්‍යයට වඩා ද්‍රවයේ වර්තනාංකය අඩු විය යුතුය. පැහැදිලිද? ඊළඟට අපෙන් අහනවා දක්වලන අවස්ථා මත පීලක්ෂයට සාපේක්ෂ අවශ්‍ය කිරණ ගමන් මාර්ග තිබිතු ආකාරය පිටපත් කළ සටහනක් අඳින්න. කලින් වගේ එකක් අඳින්න කියලා කියන්නේ සාමාන්‍ය අඳින්න. අපි අඳිමු. හරිද? මොකක්ද වෙන්නේ? A B C ලක්ෂ. හරිද? ඊට පස්සේ මෙතන තියෙනවා දාපු ද්‍රවයක් දාලා වීදුරු කුට්ටියක් හරි මොකක් හරි තියන්න වෙනව නැත්නම් කවදාවක් හරි. නැත්නම් මේක කරන්න වෙන්නේ නැහැ නේ. මොම වීදුරු කතාවක් දාලා උඹක් තියෙනවා. ඊට පස්සේ ආලෝක කිරණයක් එනවා. පූර්ණබ්බන්ද පළාතට එන්න බෑ. මෙහෙම ටිකක් එනවා. ඊපස්සේ ඔතනින් කොහොම ඇවිල්ලා මෙහෙම යනවා. කොහෙන්දම වස්තු වෙන්නේ නැවුලක් නෑනේ. මෙහෙම යනවා. මෙතනින් ඉහළ හැරෙන්න ඕන. හැරිලා පේන්න ඕන ඕම හැරිලා. හරිද? ආලෝක කිරණ මෙහෙම එනවා. පූර්ණබ්බන්ද පළාතට ලක් වෙනවා. ලම්බයක මෙහෙම ගත්තී ලම්බකයක් මේක 2.1 එක දැන් සම්පූර්ණ වෙන්න ඕනේ නැහැ. මෙයා 2.1 මෙතනින් p ලක්ෂය මෙන්න මේ තමයි p ලක්ෂය. හරිද? මෙයා q ලක්ෂය. ඕනනම් කලින්ම අඳින්න පුළුවන්. ඩික් කරලා සම්පූර්ණ. හරිද? අඳින්න පුළුවන්. ඒ කියන්නේ මෙයා මෙහෙම ඩික් කළා ඒ විදිහට. හරි. අපෙන් අහන්නේ මොකද්ද? පිටපත් කළ සටහන p ලක්ෂ සාපේක්ෂව අවශ්‍ය කිරණ සටහන ගමන් මාර්ගය. හරි. මෙහෙමයි. මෙතනින් ආවා පූර්ණබ්බන්ද පළාතට ලක් වුණා. මෙයා ගහාන්තර මාධ්‍යය මෙයා විලතර මාධ්‍යය මේ කියන එක නම් හිතන්න තියෙන්නේ. මෙතන අභිලම්බය දින්න ගහාන්තර ගහ වීණා ඉවතට අභිලම්බය දෙසන්නේ අභිලම්බය ඉවතට හැරුණා. ආලෝක කිරණ මෙහෙම ගියා. ඒතර මේ ලක්ෂය p මෙතන ලක්ෂය p මෙතන ලක්ෂය q. ඔබ තමයි සටහන. ඔබ දෙයක් නැහැ. මෙතනදී වෙන මේ ද්‍රවය තියෙනවා. උපයෝග කරන මාතෘ බිඳුවක් ඔබ දාලා විදුව දාවක් තියෙනවා. මොන කරන්නේ පුෂ්ටිකාති බල සලකන්න ඕනි. වතුර බිඳුවක් දාලා විදුව දාවක් තියෙනවා. ඒතර මේක මේ විදුව විශ්ේ ඇල්ලලා තියෙනවා. පැහැදිලිද? හරි. ඔන්න සටහන. ABC එක ඔන්න සටහන. ඔබ දෙයක් නැහැ. ඊළඟට එදාකාර නිර්මාණය කිරීමට හේතුව කුමක්ද? විදුලි හඩුව අලවා ගන්න ආකාරය පැහැදිලි කරන්න. මෙම අවස්ථාව ප්‍රතිබිම්බී පීඩාවෙන් AC පැත්තේ වාතය ඇති විට පීඩන වඩා වෙනස් වේද? හරි. දෙවෙනි කොටසත් අපි ඇඳා තුන්වෙනි කොටස හිතාගන්න නිර්ණය කියන හේතුව කුමක්ද? මොකද්ද? දැන් මෙහෙම නිර්ණය කරන්න පුළුවන්. ලේසිම ක්‍රමය මොකද්ද? හේතුව මොකක්ද කියලා අහන්න. මෙහෙම අඳින්න හේතුව ඇයි? දැන් කයින් වල ලොකු කෝණයක් ඇඳා. ඇයි? සරලව මෙහෙමනේ. n සමානයි. එකයට sin c අපි ගන්න. n සමාන එකයට sin c. එතකොට මෙහෙම සරලව හිතමු. n සමානයි එකයට sin c. වාතයට සාපේක්ෂව විදුලි වර්තනාංකයට වඩා වාතයට සාපේක්ෂව විදුලි වර්තනාංකය අපි ගන්න මොකද? n වීදුරු බෙදීම n වාතය සමානයි එහෙම නැත්නම් මම මේ සරලවම කියලා දෙන්න. ඕන නැත්නම් පැඩලි සහිත වෙයි. මෙහෙම ගද්දී ආලෝක කිරණේ ගමන් ගන්න මාර්ගය මෙහෙම ඉඳලා මෙහෙම යද්දී මෙතන වාතය මෙතන වීදුරු මෙතන c මම ගන්නවා n වීදුරු වතාවක් sin c සමානයි n වාතය වතාවක් sin 90. n වීදුරු බෙදීම n වාතය සමානයි එකයට sin c ඔක අපි ගත්තේ n වීදුරු බෙදීම n වාතය වාතයට සාපේක්ෂව විදුලි වර්තනාංකය කියන්නේ එකයට sin c.
එතකොට මෙතන එක මෙතන වීදුරු වර්තනක් කියලා. දැන් ඊට පස්සේ ඊළඟ අවස්ථාවේ n වීදුරු බෙදීම n ජලය නැත්නම් ද්‍රවය සමාන 1ට sin c. දැන් මෙතන ආපු අගය කිසියම් අගයක් බෙදීම 1ක්. මෙතන ආපු අගය කිසියම් අගයක් බෙදීම විශාල අගයක්. එතකොට n සමානුපාතිකයි 1ට sin c නේ. sin කෝණය වැඩි වෙන්න කෝණ තිරණය අපි දන්නවා. n ගේ අගය අඩු වෙන්න sin ගේ අගය sin c ගේ වැඩි වෙන්න ඕන. අපි දන්නා මොකද්ද? වාතයට සාපේක්ෂව වීදුරු වර්තනාංකයට වඩා ද්‍රවයට සාපේක්ෂව වීදුරු වර්තනාංකය අඩුයි. ඒ නිසා sin c වැඩි වෙන්න ඕනේ. කියන්නේ අවදි කෝණය වැඩි වෙන්න ඕනේ. ඒ හින්දා කලින් ආපු 2c වල අගයට වඩා දැන් එන 2c ගේ අගය විශාල විය යුතුයි. සරලවම මේක කලින් අවස්ථාව නම් කියන්නේ කලින් අවස්ථාවේ කෝණයට වඩා දැන් අවස්ථාව කොහොමද විශාල විදිහට සරලවද මෙන්න මේක ලොකු කෝණයක් එන්න ඕනේ. මේ කලින් එක නම් කලින් එක නෙමෙයි යෝග. ඊට ලොකු කෝණයක් එන්න ඕනම තමයි කියන්නේ. පැහැදිලිද? දැන් මේ අඳුර වෙනස් කරන්න එපා. කලින් විදිහම තමයි අඳුරක හරි. සරලව තේරුම් ගන්න. වාතයේ සාපේක්ෂ විදුලි වර්තනාංකය වැඩි ද්‍රවයට සාපේක්ෂ විදුලි වර්තනාංකය වඩා. හරිද? ඒ කියන්නේ අලුතෙන් සරකොත් එම මුල් අවස්ථාවේ තිබ්බ වාතයේ සාපේක්ෂ විදුලි වර්තනාංකය කියන එක්කෙනාට වඩා දැන් වුණ ද්‍රවයට සාපේක්ෂ විදුලි වර්තනාංකය අඩුයි. එයා අඩු වෙද්දී sin c වැඩි වෙන්න ඕනේ කියන අවදි කෝණය වැඩි වෙන්න ඕනේ. ඉතින් මෙන්න මෙහෙම ලියමු. sin c සමාන 1ට n ට අනුව. sin c සමාන 1ට n ට අනුව. වාතයට සාපේක්ෂව වීදුරු වර්තනාංකයට වඩා ද්‍රවයට සාපේක්ෂව වීදුරු වර්තනාංකය අඩුය. එම නිසා අවදි කෝණය වැඩි විය යුතුය. එම නිසා අවදි කෝණය වැඩි විය යුතුය. මේ කොහොමද හයි ගන්න කියලා අහන්නේ නේද? විදුලි තහඩුව අලවා ගන්න ආකාරය පැහැදිලි කරන්න කොහොමද? AC පෘෂ්ඨයේ තිරස් කොට AC පෘෂ්ඨයේ තිරස් කොට ඒ මත ද්‍රව බිඳු කීපයක් තබා වීදුරු තහඩුවක් යොදා තද කරන්න. ඊළඟ මත අහන්නේ මෙම අවස්ථාවේදී ප්‍රතිබිම්බයේ පිහිටීම AC පැත්තේ වාතය ඇති විට පිහිටීමට වඩා වෙනස් වේද? AC පැත්තේ වාතය ඇති විට පිහිටීමට වඩා වෙනස් වේද? නැත. ඇයි? පූර්ණබ්බන්ද පරාවර්තන වෙන්නේ. පූර්ණබ්බන්ද පරාවර්තන සිද්ධ වෙනවා. පසුදු සමාන ප්‍රතිබිම්බ හැම වෙලාවෙම. ඒතකොට පිහිටීම මාධ්‍ය වෙනස් වෙන්නේ. හරි. ඒක වෙනසක් වෙන්නේ. ඊළඟට 10 මෙහිදී මනගත් කෝණය අංශක 122යි කලා 12ක් වේ. ද්‍රව්‍ය වර්තනාංක සොයන්න කියලා කියනවා. නිකම් හොයමු. මේකෙම ගමු. දෙකයි c සමානයි 122යි කලා 12යි දෙකෙන් බෙදුවම c සමානයි 61යි කලා 6යි. අංශක 61යි කලා 6යි. එහෙනම් n සමානයි කියලා sin c එන මට එනවා 1ට sin 61යි කලා 6යි. හෙව්වට පස්සේ
මට n වලට එනවා n සමානයි කීයක් කියලාද 1 8 0.87 5යි 4ක් ඒ කියන්නේ n සමානයි 1.24 වර්තනාංක වෙනවා 1.24 මොකද්ද ද්‍රවයට සාපේක්ෂව වීදුරු වර්තනාංකය ද්‍රවයට සාපේක්ෂව වීදුරු වල වර්තනාංකය හැබැයි ඔතනදි මෙන්න මෙහෙම දෙයක් ගන්නවා sorry මේ ආවේ එන්නේ මේක අපිට එනවා කියත් සුළු කරාම n සමානයි එහෙම ගමු මෙහෙමනේ යන්නේ 1.875 මේක එන්නේ මොකද්ද n මොකද්ද glass බෙදීම n liquid සමාන 1.875 0.875 ඊට පස්සේ මට කෙලින්ම n liquid හොයන්න ඕනේ n liquid සමානයි n glass කීයද ඉස්සෙල් හෙව්වා 1.4යි 2 වැඩි කිරීම 0.875 එහෙනම් n liquid එනවා සුළු කරාම 1.24ක් 1.24 නිකම් නිකන් සුළු කිරීමක් තියෙන්නේ ලොකුවට පැහැදිලි කරන්න දෙයක් නැහැ අපි දන්නවා එක n කියලා කියන්නේ මොකද්ද මෙතන n කියලා කියන්නේ මොකද්ද මෙන්න මේ පතිත මාධ්‍ය සාපේක්ෂව පතන මාධ්‍ය වර්තනාංකය ඒ කියන්නේ n glass බෙදීම n liquid ද්‍රවයට සාපේක්ෂව විදුලි වර්තනාංකය එහෙනම් ඒක සමානයි 1ට sin c 1ට බිඳශ මෙන්න මේ ගාන සුළු කරා වෙනවා n නැත්නම් n liquid සමානයි 1.24ක් කියලා හරි ඊළඟ ප්‍රශ්නේ වෙනත් ශිෂ්‍යෙක් කළ පරීක්ෂණයකදී ඔහුට ලැබුණු අගය අංශක 89 කලා 20ක් වේ. මියට හේතුව කුමක්ද? මෙයට හේතුව කුමක්ද? හදපු විදිය සම්පූර්ණයෙන් හරි. හැබැයි අංශක 89 කලා 20ක් ආවල එකෙක්ට. අංශක 89යි කලා 20ක්. හේතුව මොකක් වෙන්න පුළුවන්ද? අනිවාර්යයෙන් මේ ද්‍රවය නිවැරදි විදියට මෙතන රැඳිලා නැහැ. ලියන්න AC හා විදුලි තහඩුව අතර AC සහ වීදුරු තහඩුව අතර AC සහ වීදුරු තහඩුව අතර නිවැරදි ලෙස ද්‍රව ස්තරය නොපැවතීම AC සහ වීදුරු තහඩුව අතර නිවැරදි ලෙස ද්‍රව ස්තරය නොපැවතීම අපෙන් අහනවා ඊට පස්සේ විදුලි තහඩුව ප්‍රිස්මයෙන් මෙන්වීමට බලයක් කිදීම සිදුවේ නම් ඒට හේතුව කොහොමද? පදාර්ථ යාන්ත්‍රික ගුණත් ඉගෙන ගන්නවා. විදුලි තහඩුවක් ගලව ගන්න අමාරුයි. තේ දාපු පීරිසියකට තේ දාලා තියෙනවා නම් කෝප්ප ගලව ගන්න අමාරුයි. වතුර අදිනවා නම් බාල්දියකින් ජල පුෂ්ටි වතන අවස්ථාවේදී එයා ගලව ගන්න අමාරුයි. මොකද්ද හේතුව? පෘෂ්ඨික ආති බල. ලියන්න මොකද්ද හේතුව? පෘෂ්ඨික ආතති බල. එතකොට එතනින් සමාප්තයි අවදි කොන ක්‍රමයේ ප්‍රිස්ම වර්තනාංකයේ සෙවීම, තාන ද්‍රව්‍ය වර්තනාංකයේ සෙවීම ප්‍රැක්ටිකල් එක. එතකොට මේකෙදි තාන ද්‍රව්‍ය වර්තනාංකය වගේම අපි කිසිම අවස්ථාවක ද්‍රව්‍ය තුල කියන්නේ ද්‍රවයක් යදලා ඒ ද්‍රව්‍ය වර්තනාංකයේ සෙවීම බව සාකච්ඡා කළා. මේකට අදාළ පාස් පේපර්ස් ප්‍රශ්න විතර අපි ගත්තොත් එහෙම 2008 ප්‍රැක්ටිකල් එක ඕගොල්ලෝ අධ්‍යයනය කළ යුතුයි. 2008 ප්‍රැක්ටිකල් එකට ස්ට්‍රක්චර් ප්‍රශ්නේ ඕගොල්ලෝ අධ්‍යයනය කළ යුතුයි. එතකොට ඔයගොල්ලෝ මේක හොඳ අයිඩියා ගන්න පුළුවන් වෙනවා. එතනින් සමාප්ත වෙනවා අවදි කොන ක්‍රමයෙන් ප්‍රිස්මේ තන ඇති ද්‍රව්‍යයේ වර්තනාංකයේ සෙවීම ප්‍රැක්ටිකල් එක. ඊළඟ ආලෝක ප්‍රැක්ටිකල් එකෙන් අපි නැවත හම්බෙමු.